ලස්සන දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඉතින් ගොඩක් ලස්සනම මලක් තමයි මම අද ඔයාලට පෙන්නුවේ. ඉතින් ඔයා දන්නවා මේ රූබී මා ගාවත් ගොඩක් නැහැ. පැල කීපයක් විතරයි තියෙන්නේ. ඉතින් ඒකෙන් පැලයක් දෙකක් ඊපෙරේද මම දුන්නා. තවත් පැලයක් තියෙනවා. මෙතන මල් දෙකක් කැකුලක් තියෙනවා මේ විදිහට. ඉතින් ලස්සන පැලයක්. මේ විදිහට කඳ පැලයක්ම හදපු ප්ලාන්ට් එකක් මේක. ඉතින් මේ රූබී ප්ලාන්ට් එකත් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න. මේක රුපියල් 3500කට ඔයාට ගන්න පුළුවන්. ඉතින් මෙයාව නම් ඔයා අඳුරනවා. බලන්නකො හැඩ නේද? හරිම ලස්සනයි. ඉතින් මේ ලස්සන හෝලන්ඩ් මැජික් මල් ටිකක් පරණ වෙනකොට මෙන්න මේ වගේ හරිම ලස්සනයි, නිකන් අමුතුම රටාවක් තමයි යාලට තියෙන්නේ මේ විදිහට. ඉතින් මම හිතන්නේ පැලයක් හරි එකතු කරගන්න ඕනේ වර්ගයක් තමයි, ඒ තරම් ලස්සනක් තියෙන වර්ගයක් තමයි හෝලන්ඩ් මැජික්. අනේ ඉතින් මේ මව්ගස් දෙක තුන පෙන්නවා කියලා ඒ දෙක තුන ඉල්ලන්න එපා. ඔයාට ඔය තියෙන්නේ ඕක දෙන්න කියලා එහෙම කියන්න එපා. මව්ගස් දෙක තුනක් තමයි මයි ගාවත් තියෙන්නේ. බොහොම ආදරෙන් ආසාවෙන් තමයි ඉතින් මේවා නඩත්තු කරන්නේ. ඉතින් ඔයාලට මට දෙන්න පුළුවන් හොඳ නිරෝගී හොඳ මල් ආසන්න විදිහේ පැල දෙකක්. මෙයා අඟල් 6ක් විතර වගේ උසයි. නිරෝගී ප්ලාන්ට් එකක් මල් ආසන්න. ඉතින් මෙයා ඔයාට දෙන්න පුළුවන් රුපියල් 5000කට. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න. අඟල් 6ක් විතර උස නිරෝගී ප්ලාන්ට් එකක්. තව ප්ලාන්ට් එකක් තියෙනවා. මෙයා අඟල් 5ක් විතර වගේ තමයි උස තියෙන්නේ. කට්මුළුත් තියෙනවා, ඔයාට පේනවා. ඉතින් මෙයත් හුඟක් නිරෝගී. ඉතින් මෙයත් ඔයාට ගන්න පුළුවන් රුපියල් 4000කට. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නව නම් කතා කරන්න. පහුගිය ටිකෙත් මම කුඩාම සයිස් එකේ පැල ටිකක් දුන්න රුපියල් 2000 ගානේ. ඉතින් ඒකෙනුත් එක පැලයක් තියෙනවා. මේක 2000කට දෙන්න පුළුවන් පොඩි පැලයක්. ඉතින් ওই විදිහට තමයි මේ පැල ටික තියෙන්නේ. ඉතින් මේ ලස්සන හෝලන්ඩ් මැජික් පැල දෙකත් ඔයාලට දෙන්න පුළුවන්. මම සඳුදාට තමයි කුරිය දාන්නේ. ඉතින් සඳුදාට කුරිය දාන්න අද ඉරිදා. අදයි හෙට උදේවරුේ 12ට කලිනුයි කතා කරන කෙනෙකුට තමයි මට පැල ටික දෙන්න වෙන්නේ. මොකද ඕඩර් කරලා ගොඩ දවසක් තියාගන්න බැහැ. මොකද එතකොට මට වෙන කෙනෙකුට දෙන්නත් නැහැ. ඉල්ලන හැමෝටම මම කියනවා දුන්නා කියලා. ඒ වුණාට පැල ටික මගේ ගාව සේල් වෙලත් නැහැ. ඉතින් ඒක නිසා ඕඩර් කරනවා නම් ඉරිදා සහ සඳුදා දවස් දෙකේ ඔයාලට ඕඩර් කරන්න පුළුවන්. සඳ උදේවරුේ සඳ 12න් පස්සේ මම කුරිය දානවා පාර්සල් ටික. ඒක නිසා ගන්න පුළුවන් අය සඳුදා දවසේ කතා කරන්න. අවශ්‍ය කෙනෙකුට දෙන්න පුළුවන්. ඉතින් අද ඔයාලට ගොඩක් වටිනා අවස්ථාවක් මං හිතන්නේ. මට මෙහෙම පැල ටිකක් දෙන්නම බැරි වුණා කොයි වෙලාවකදවත්. දෙන්න බැරි වුණා කියන්නේ මම ඉතින් ගලවන කඳ පැල ඔක්කොම හැදුවා. නැත්නම් ඕගලන්ට මෞෂාක විදිහට මෙච්චර ගොඩක් මට දෙන්න විදිහක් නැහනේ. ඉතින් අද ඔයාගේ අවස්ථාව. මේ තියෙන රිජෝ පැල මිටියක්. ඉතින් මල් තියෙනවා ගොඩක් ඒවයේ. මල් නැති පැලක් දෙකක් විතර වගේ තියෙනවා. සමහර ඒවා අඩියකට කිට්ටු වගේ උසයි. ඉතින් ලොකු පැල තියෙන්නේ ඔක්කොම කුඩා ඒවා නෙවෙයි. ඉතින් මම පැලෙන් පැලේ ඔයාට පෙන්නන්නම්. මං හිතන්නේ හොඳම ආයෝජන අවස්ථාවක් ඔයාට. මොකද කවදාවත් වීඩියෝ එකකට දාන රිජෝ පැලයක් දුන්නේ නැහැ කියන්න ඉතුරු වෙලා නැහැ. টොප් කට් එකක් හරි එහෙම නැත්නම් මව් ගහක් හරි මේ දීපු එක පැලයක්වත් සේල් වෙලා නැත්තේ නෑ. ඉතින් දාන්න ඉස්සෙල්ලා කවුරු හරි ඉල්ලනවා. ඉතින් මේ ටිකත් මම රිපෝට් කරලා
ආපහු දැන් මම දැන් ගැලෙව්වේ. ඉතින් මේ ටික පොට් කරලා ලොකු කරලා ඔය තව මාස කීපයක් ගිහිල්ලා ඔයාලට දුන්නා නම් මේක ප්ලාන්ට් එකක් 2500 ගානේ කිසිම කරදරයක් නැතුව ඔයාලට දෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි පැල ටික පොඩ්ඩක් සද්දයි එළියේ අද. ඉතින් ඕගොල්ලන්ට හරියට ඇහෙනවද දන්නෙත් නැහැ. මල් තියෙන පැල 6ක් තියෙනවා මේ විදිහට. මල් නැති පැල 3ක් තියෙනවා මේ විදිහට. ඒවත් මල් ආසන්න පැල. ඉතින් මල් තියෙන පැල 6 මේ විදිහට සද්ද ටිකක් වැඩි. මේ විදිහට තමයි මේවා තියෙන්නේ. දිලිර නාශක ගාලා කුකුබත් තියලා තෙත කරලා පරිස්සමට තමයි මම එවන්නේ මේවා. මේ විදිහට පැල තියෙනවා. මේකේ නම් මලක් ඇකුලක් තියෙනවා. මේවා ලොකු ප්ලාන්ට්ස්. කඳ පැල මට ගලවන්න බැරි වෙලා තිබුණු කඳ පැල ටිකක්. මේකෙත් මලක් ඇකුලක් තියෙනවා. මේකෙත් මලක් තියෙනවා. මේකෙත් කැකුලක් තියෙනවා. මේකෙත් මලක් තියෙනවා. මේ මල් නැති පැල 3ක් තියෙනවා. ඒවත් හොඳ ලොකු පැල මල් ආසන්න අඟල් 6ට වැඩිය උස. ඉතින් මේ විදිහට තමයි පැල ටික තියෙන්නේ. මේ විදිහට ඉතින් මේ පැල ටික බොහොම පරිස්සමින් ඔයාලට එවන්න පුළුවන්. මල් තියෙන මේ ලොකු පැලයක් ඔයාට අපිට රුපියල් 1200කටත් මල් නැති මේ ලොකු පැලයක් ඔයාලට රුපියල් 1000කටත් වැටෙන විදිහට රුපියල් 10200කට මේ පැල ටික ඔයාලට දෙන්න පුළුවන්. මම හිතන්නේ හුඟක් හොඳ ආයෝජන අවස්ථාවක් ඔයාලට. ඉතින් තේරෙනවා ඔයාලට මේ ප්ලාන්ට්ස් වල වටිනාකම. ඉතින් බලන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කතා කරන්න. මේ විදිහට තමයි ඉතින් මේගොල්ලෝ ඉන්නේ. ඉතින් ඕගොල්ලන්ට ලස්සන දවසක් ප්‍රාර්ථනා කරනවා. සතුටින් ඉන්න. මං ගිහිල්ලා එන්න.